වහන්සේගේ නාමයෙන් අපි ඔබට සුබ ආශිංසනය කරනවා. උන්වහන්සේ මැරිලා මරණය පරාජය කර මලවුන්ගෙන් නැගිට දවසේ ඔබ සමග සිටින්න ලැබීම වාක්‍යයක් කොට සලකනවා. අපි දන්නවා බොහෝ රාජ්‍ය නායකයෝ ආගමික නායකයෝ ඉපදුනා, ජීවත් වුණා, සේවයක් කළා, මැරුණා. ඔවුන් ඉතිහාසගත වුණා. නමුත් අපගේ ස්වාමීන් වහන්සේ පමණයි ලෝකේ මැරිලා මලවුන්ගෙන් නැගිටලා ජීවමානව වැඩ සිටින්නේ. ලෝකේ පුරාම ඒ රාජ්‍ය නායකයන්ගේ ආගමික නායකයන්ගේ ධාතු සහ විවිධ කොටස් තිබෙන මේ මිනිසුන්ට නමස්කාර කරන නමුත් අපි නමස්කාර කරන්නේ මරණය පාතාල යක්ෂය පරාජය කර මලවුන්ගෙන් නැගිට අද හැමදාටම වෙනස් නොවන ජීවමාන දෙවි කෙනෙකුට. ඒ නිසා අපි සැබවින්ම වාසනාවන්තයි මෙවුන් කරුට මෙදුන් කරුට සැනසෙල් කරුට නමස්කාර කරන්නට අපව තෝරාගෙන තිබෙන නිසා. මං කැමති සුද්ධ යොහන් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ කියවන්නට 143 වෙනි පිටුව. කිසිවෙක් ඒක මාගෙන් උදුරා ගන්නවා නොව මමම ඒක දෙමි, ඒක දෙන්න බලය, ඒක දෙන්න මට බලය තිබේ, නැවත ගන්නටද මට බලය තිබේ. මේ ආඥා මාගේ පියාණන් වහන්සේගෙන් ලදෙමි කීසේක. යේසුස් වහන්සේ කුරුසේ මැරෙන්නට පෙර ගෝලයන්ට ප්‍රකාශනයක් කරනවා උන්වහන්සේගේ මරණය පිළිබඳව. මේක බලහත්කාරයෙන් කවුරුත් උදුර ගන්න එකක් නෙවෙයි. මමමයි දෙන්නේ, මමමයි නැවත ගන්න. උන්වහන්සේ කියන මට කිසිවෙක් ඒක මාගෙන් උදුරා ගන්නවා නෙවෙයි. මම මේක දෙමි, ඒක දෙන්න මට බලය තිබෙනවා, නැවත ගන්නටද බලය මටදී තිබේ. 20 වෙනි පදේ 30 වෙනි පදේ මමද පියාණන් වහන්සේද එක තැනැත්තායයි කීසේක. ඔබයි මයි විශ්වාස කරන්නේ මුළු විශ්වයේ පියාණන්ද පුත්‍රයාණන්ද සුද්ධාත්ම කියන ත්‍රියක දෙවියන් වහන්සේ උන්වහන්සේ පැහැදිලිව කුරුසයෙන් මැරෙන්නට පෙර උන්වහන්සේ කවුද කියලා මිනිස්සු ප්‍රශ්න කරපු වෙලාවේ කියනවා පියාණන් වහන්සේද මමද එකම තැනැත්තයි කියා. ඔබයි මා නිසා කුරුසියක් මත මැරෙන්නට තීරණය කරේ මේ විශ්වයේ අයිතිකාර දේව සමුදුනේ මිනිස්කයක් රැගෙන. ඒක කවුරුත් බලෙන් උදුරගත් එකක් නෙවෙයි. ඒක උන්වහන්සේ කැමැත්තෙන් දුන්නා. උන්වහන්සේ ඔබයි මා නිසා. ඔබ දකිනවා අපි මතෙව් සුභාරංචියේ 28 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයට ඇතුල් වෙන්නට යනවා. එදා සිදු වුණ දේ වාර්තා කර තිබෙන දේ බලන්නට. මතෙව් සුභාරංචියේ 28 වෙනි පරිච්ඡේදය සබත් දවස නිමවන්ට ලංව සතියේ පළවෙනි දවසට එළිවෙන වේලෙහි මග්දලාගේ මරියාද අනෙක් මරියාද සොහොන්ගේ බලන්ට ගියෝය. එවිට මහත් පොළොව කම්පාවක් විය. මක්සාද ස්වාමීන් වහන්සේගේ දූතෙක් ස්වර්ගයෙන් බැස ඇවිත් ගල අහකට පෙරලා ඒ පිට ඉඳගත්තේය. ඔහුගේ පෙනීම විදුලිය මෙන් විය. ඔහුගේ වස්ත්‍ර හිමෙන් සුදුව තිබුණේය. රැකවල්ලු ඔහුට බයෙන් වෙබුලා මලවුන්සේ වූහ. දේවදූතයා ස්ත්‍රීන්ට කතා කරමින් බයන වෙන්න මක්සාද කුරුසියේ ඇනගසන ලද යේසුස් වහන්සේ වනුඹලා සොයන බව දනිමි. උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ කීලෙසම නැගිටුණු සේක. දේවදූතෙක් සාක්ෂි දරනවා උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ නැගිටුණු සේක. පළවෙනි සාක්ෂිය දරන්නේ දේවදූතෙක්. ඔහු ස්වර්ගයෙන් බැලලා ඉවිලා කියනවා උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටුණු සේක. අද ඒ සොහන සාක්ෂි දරනවා. ඒ සොහන අදත් තිබෙනවා. සොහන සාක්ෂි දරනවා උන්වහන්සේ එහි නැත. ඔබ දකින්න උන්වහන්සේ බලවුන්ගෙන් නැගිටින වෙලාවේ පුදුම දෙයක් සිද්ධ වෙලා තිබෙනවා. මම බයිබලයේ පරීක්ෂා කරන් මට පුදුම හිතුණා. ඔබ ගෙදර ගියාම මේවා ආපහු කියලා බලන්න. උන්වහන්සේ නැගිටින වෙලාවේදී උන්වහන්සේ දා සුරුට්ටුවක් වගේ මහා විශාල විදියට රටේ සංස්කෘතියක් අනුව රෙදි දාලා වෙලලා හන රෙද්දකින් වෙලලා ඒක මුළු ශරීරෙම බෙහෙත් ගල්වලා ඒක මමියක් හැටියට තමයි තැම්පත් කරලා තිබුණේ.
උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටින් පස්සේ කවුරුවත් වා ලියන්න ගියේ නෑ. ඒවා හොඳට ගලවලා සකස් කරලා තිබුණා. ගෝලෝ ගිහිල්ලා බලනකොට අනේරෙදි නවලා තිබුණා කියලා කියනවා. කවුද මේවා ගැලවුවා ගිහිල්ලා? උන්වහන්සේම තමයි මේවා ගලවගෙන ආවේ. බැමි රාජ්‍ය බැමි සංස්කෘතිය ගලවන්න උන්වහන්සේට බලය තිබෙනවා. උන්වහන්සේ තැන්පත් කරේ ආපහු මලවුන්ගෙන් නැගිටි කියලා හිතාගෙන නෙවෙයි. නමුත් උන්වහන්සේ මැරෙන්නට පෙර බොහෝ අවස්ථාවල කිව්වා නායක පූජකයන් ලියන්නන් විසින් මාව පාවා දෙනු ලබනවා. මම කුරුසිය ඇන ගහනවා. මම මලවුන්ගෙන් නැගිටිනවා. දවස් 3කට පස්සේ බොහෝ අර මැරෙන්නට පෙරම ප්‍රකාශ කරලා තිබුණා. ගෝලයන්ට මේවා තේරුනේ නැහැ. උන්වහන්සේ මරණය පරාජය කර මලවුන්ගෙන් නැගිටින බව උන්වහන්සේගේම මුඛයෙන් උන්වහන්සේ වදාරා තිබුණා. නමුත් ඔබ දකින්න ඒ උන්වහන්සේට ආදරය කරපු අය සුවඳ ද්‍රව්‍ය සහ නොඑක් දේවල් අරගෙන තොහන් ගැබට ගියේ මලවුන්ගෙන් නැගිටපු යේසුස් වහන්සේ කෙනෙක් නෙවෙයි. මලබිනිය තැන්පත් කරන්න අවශ්‍ය ද්‍රව්‍යය අරන් ගියේ. දේශනා කොච්චර ඇහුවත් ඔවුන්ට ඒක තේරුම් අරගෙන තිබුණේ නැහැ. අදත් අපිට සමහරට දේශනා ඇහුවට සමහර ඒවා තේරිලා නැහැ. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටින බව බයිබලයේ වැඩිම වාර ගාණක් ලියා තිබෙනවා. අපි ඔබට පොතක් හැටියට දෙන්නම්. වැඩිම වාර ගාණක් බයිබලයේ උන්වහන්සේගේ නැවත නැගිටීම ගැන සටහන් කරලා තිබෙනවා. ඒවා අපිට මෙහෙම කෙටි වෙලාවකින් ප්‍රකාශ කරන්න බෑ. දේවදූතයා සාක්ෂි දරනවා, සෝන හිස් වෙනවා, පොළොව කම්පාවක් වෙනවා. ආයි දකින්නවා. ගෝලෝ ඊළඟට කරන දේ උන්වහන්සේ මෙහි නැත. ඉස්සෙල්ලාම මේ වරප්‍රසාදය ලැබෙන්නේ පුරුෂයන්ට නෙමෙයි. මම කාන්තාවන්ට ගරු කරනවා මෙතනදී. ඒ කාලේ සංස්කෘතිය අනුව මේ වගේ පාන්දරකින් සොහොන් පිට්ටනියකට යන්න තරම් කාන්තාවන්ට අවසරයක් තිබුණේ නැහැ. ඒ රටේ සංස්කෘතිය අනුව. නමුත් ඔබට පේනවා උන්වහන්සේට තිබිච්ච ආධික ප්‍රේමයේ ආදරය නිසා ඔවුන්ට රටේ නීතිය සංස්කෘතිය පැත්තකට දාලා යේසුස් වහන්සේගේ ලෝණ ළඟට යෑමේ වරප්‍රසාදය ලැබෙන්නේ කාන්තාවන්ට පිරිමි හිටියා. ඒ නිසා ද සභාවල බොහෝ විට කාන්තාව ඉන්නවා. ඔවුන්ට දෙවියන් වහන්සේ ස්වර්ගයේ වෙනම තමක් ඇති. පිරිමි තරහ වෙන්න එපා. පිරිමි පක්ෂයට අඩුවෙන් සැලකුවයි කියලා පිරිමි පක්ෂයේ පස්සේ තමයි එතෙන්ට එන්නේ. කාන්තාව ඇවිල්ලා මේ සිද්ධිය වාර්තා කරගෙන පස්සේ ගෝලයන්ට හිතෙන මේක නිරර්ථක කතාවක් කියලා. මෙන්න ගෝලයන්ගේ තත්ත්වේ කාන්තාව පොහොන ගාවට යනවා. ඔවුන්ට තමයි පළවෙනිම යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටින් පස්සේ දකින්න අවස්ථාව ලැබෙන්නේ. ඔබ හරි වාසනාවන්තයි. අපි නොදක විශ්වාස කරන සෙනගක්. ඔවුන් දැකලා විශ්වාස කරපුවා. අපි ඇදහිල්ලෙන් උන්වහන්සේ විශ්වාස කරන සෙනගක් සිටිනවා. පරණ ගිවිසුමේ මරණයෙන් නැගිට්ටවපු අය ගැන බයිබලයේ ඉතිහාසය ලියා තිබෙනවා. මරණයෙන් නැගිටින එක පරණ ගිවිසුමේම සටහන් කරලා තිබුණා. මතෙව් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයට පෙරලන්න යනවා. උන්වහන්සේගේ හදවතේ තිබුණ දෙයක් පෙන්වන්නට. උන්වහන්සේ මුල් ගෝලයන් කැඳවලා ඔවුන්ට දීපු ආඥාවල් අතර ඔවුන්ටත් මේ වගකීමක් තිබුණා. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටින වගේම අනිත් අය මලවුන්ගේ මැරිච්ච අය මලවුන්ගෙන් නැගිටවන්නත් ගෝලයන්ටත් බලය දීලා තිබෙන බව ඔබ අමතක කරන්න එපා. මතෙව් සුභාරංචි 10 වෙනි පරිච්ඡේදය. රෝගීන් සුව 6 වෙනි පද 8 වෙනි පදේ රෝගීන් සුව කරන්න මලවුන් නැගිටවන්න උන්වහන්සේ පේනවද තාම කිසිම අත්දැකීමක් නැති ගෝලයන්ටත් නායකත්වයට එන්නට කලින්ම කිසිම ලෝකේ නායකයෙක් කරන්නේ නැති දෙයක් හොඳට පුහුණු වෙලා පළපුරුදු වෙච්ච අයට තමයි මේ වගේ දෙන්නේ. මාළු අල්ලලා ඉඳපු මිනිස්සුන්ට එක එක රැකියා කරලා කිසිම තාම ආප්පෙකට වරදීලා නැති මිනිස්යන්ට කෙලින්ම වගකීම් බලය දීපු එකම නායකයා උන්වහන්සේ කිසිම පළපුරුද්දක් නැති මිනිස්යන්ට කියනවා යක්කු දුරු කරන්න, අන්ධයන්ට පිනීම දෙන්න, රෝගීන් සුව කරන්න, මලුන් නැගිටවන්න මොයේ නායකයාද බයක් සැකක් නැතුව මේ වගකීමක් නැති මිනිස්යන්ට වගකීම් පවරන්නේ. අද සමහර වගකීම් ගන්න බයයි මම එච්චර අත්දැකෙන් නැහැ කියලා. යේසුස් වහන්සේ තමයි ලෝකේ විප්ලවකාරී හොඳම නායකයා. කිසිම අත්දැකීමක් නැති මිනිස්යන්ට බලය දෙනවා මලවුන් නැගිටවන්න, යක්කු දුරු කරන්න. උන්වහන්සේ ආවේ බලය රැක ගන්න නෙවෙයි, බලය දාලා ආවේ අනිත් අය තුලින් බලය නිදහස් කරන්න. ඒ නිසා උන්වහන්සේ ගෝලයන්ටත් කියනවා මලවුන්ගෙන් නැගිටවන්න. උන්වහන්සේගේ පරණ ගෝසිමේ
මිනිස්සු මලුන්ගේ නගුටපු සාක්ෂි තිබෙනවා. එක්තරා දේවදාසෙක් හිටියෝ මැරිච්ච වෙලාවේ එලිසා මැරිලා ඔහුගේ මිනිහ සොහනකට දාලා තිබිච්ච වෙලාවේ යුද්ධයක් වෙලාවේදී හමුදාවේ බටේක් මැරුණම සොහනට විසි කරයින් පස්සේ එලිසාගේ ඇටකටු ගෑවිලා මැරිච්ච මලකුණේ ඇටකටු ගෑවිලා මිනිස්සෙක් නැගිටිනවා. එච්චර ආලේපයක් තිබුණා. උන්වහන්සේගේ 16ක් මැරිලා ඇටකටු වල පවා. ඒ නිසා ඔබ මැරිලා ඇටකටු වලින් පවා හාස්කම් කරපු දෙවි කෙනෙක් එක්ක තමයි ඔබයි මයි ගනුදෙනු කරන්නේ. දෙවියන් වයසට ගිහිල්ලා නැහැ. ඊයේතර සදාකාට නොවෙනස්ස ඔබයි මා සමග ජීවමානව වැඩ සිටිනවා. එම ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය ඔබ සමග ක්‍රියා කරමින් සිටින්නේ. උන්වහන්සේ මනුස්සාකාරයෙන් සිටියේදී අවස්ථා 3ක 3 දෙනෙක් බලවුන්ගෙන් නැගිට්ටුවා. එක්කෙනෙක් ලාසරුස් දවස් 4කට පස්සේ ඒ රටේ සංස්කෘතියක් තිබුණා. දවස් 3කින් පස්සේ කෙනෙක් නැගිටී කියලා උන්ට විශ්වාසයක්. ඒ දිනේ පහු කරලා තමයි ඔහුව නැගිටවන්නේ. යොහන් සුභාරංචේ 11 වෙනි පරිච්ඡේදය ගෙදර ගියාම බලන්න උන්වහන්සේ ආශ්‍රය කරු මේ ගෙදර තරුණයා මැරිච්ච වෙලාවේ පණ පිටින් දෙනවා. යේසුස් වහන්සේ දවස් 4කට පස්සේ කුණු වෙච්ච මිනිස්සෙක් නැගිටවනවා. ඊළඟට වැන්දඹගේ පුතා මලවුන්ගෙන් නැගිටවනවා. ඔබට තාම මතකද කවුරු හරි නැගිට්ටුවා? කවුද? වැන්දඹගේ පුතා ලාසරස් තවත් කෙනෙක් නැගිටුවා. කවුද? මතක නැද්ද? ඔබ මේ බයිබලේ ඇරලා බලන්න උන්වහන්සේ අවස්ථා 3කදී 3 දෙනෙක් මම ඒක ඔබට කියනවා ගෙදර ගිහිල්ලා පරීක්ෂා කරන්න මත සුභාරංචියේ ලෝක සුභාරංචියේ මේ වාර්තා කරලා තිබෙනවා. ඔබ දකින්නට යනවා යේසුස් වහන්සේ උන්වහන්සේම මිනිස්සු මලුන්ගෙන් නැගිටෙව්වා. ගෝලවත් මලුන්ගෙන් පේත්‍රුස් තුමා උන්වහන්සේගේ ගෝලෙක් පහු කාලෙක ඔබ දකින්න උන්වහන්සේගේ සභාවේ සේවය කරා දොරකස් කියනා වූ කාන්තාවක් ඇඳුම් මහලා සභාවේ දුප්පත්යට සලකපු කාන්තාවක් මැරිච්ච වෙලාවේ පේත්‍රුස් තුමා ඇවිල්ලා මලමිටිය අණ කරනවා. සබීතා නැගිටින්න කියනකොට ඔහුගේ හඬත් පහලා උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටෙව්වා. ගෝලයන්ටත් ඒ බලය දීලා තිබුණා. අපි මොහොතක් යාඥා කරමු. ස්වර්ගෙත් පොළොවෙත් සියලු බල ඇති මහෞත්තම දේව සමජානනේ ඊශ්‍රායල් දේශයට සමාදානයේද අපි මේ යාඥා කරන වෙලාවේ ඒ රටේ තිබෙන යුද්ධය නතර කරමින් ඔබ වහන්සේගේ නැවතීමට පෙර ඔබ තාරාගත් වූ සෙනග ගැලවීම ලබලා දේවදරු කමලා ලබලා සමාදානයෙන් සිටින පිණිස අපි යාඥා කරනවා. මේ මොහොතේ ස්වාමීනි ඒ යුද්ධය අවසන් කර ඔබගේ මරණය පාතාලයේ පරාජය කර මලවුන්ගෙන් නැගිට මොහොතේ ඔබගේ ආත්මයන් දැන් ඒ රට තුල නිදහසේ ක්‍රියාත්මක කරමින් මේ රටේ සෙනග ඔබගේ නැවතීමට පෙර ඔවුන් ගලවලා ඔවුන් සූදානම් කරන්න. දැන් අපි ඔබගේ වචනයට ආලේප නිදහස් කරන නිසා ස්තුති කරනවා. ඔබ දකිනවා දැන් ඊළඟට සිද්ධ වෙන්න යන දේ. මතෙවුස් සුභාරංචියේ අපි බැලුවා 28 වෙනි පරිච්ඡේදයේ දේවදූතයා සාක්ෂි දරනවා. සෝහන සාක්ෂි දරනවා. කාන්තාව සාක්ෂි දරනවා. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටට. අපි 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයට ඇවිල්ලා මොහොතක් බලනවා. උන්වහන්සේගේ සභාවට විරුද්ධව හිටියා වූ නායකයෙක් වන පාවුල් දරන්නා වූ දේ. ඔහු කියන දේ අපි බලන්න යන මොහොතක්. 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදය. ඔහු මේ වගේ ප්‍රකාශනයක් කරනවා 15 වෙනි පරිච්ඡේදය. 12 වෙනි පදේශයට ඉදින් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටුණු ලැබූ සේකයි දේශනා කරනු ලැබේ නම් මලවුන්ගේ නැගිටීමක් නැතයි නුඹලා අතරින් සමහරු කියන්නේ කොහොමද? මලවුන්ගේ නැගිටීමක් නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ නැගිටුණු ලැබූ සේක. ඉදින් ක්‍රිස්තුස් වහන්සේ නැගිටුණු නොලැබූ සේක නම් අපගේ දේශනා කිරීම නිෂ්ඵලය. නුඹලාගේ ඇදහිීමත් නිෂ්ඵලය. ඔහු පැහැදිලිව කියනවා උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටේ නැත්නම් අපගේ දේශනාව සහ අපගේ ඇදහිල්ල බොරු එකක් යා. ඔබයි මයි මේ දේව මැදුරේ සිටින්නේ උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටලා ඔබේ ජීවිතේ මගේ ජීවිතයන් බලපෑමක් කරපු නිසායි මේ උදෑසන ඔබ මේ සිටින්නේ. ලෝක ඉතිහාසයේ සම්පූර්ණ දිශාව වෙනස් කරව දවසක් තමයි මලවුන්ගෙන් නැගිට ඉරිද දවස. මුළු ලෝකෙටම නිවාඩු දීලා තියෙන එකයි. 2025 අප්‍රේල් මාසේ අද 20යි නේද? හරිද? 20යි කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ
මලවුන්ගෙන් නැගිට දවසේ ඉඳලා තමයි ලෝකේ කැලෙන්ඩරය හදලා තිබෙන්නේ. 2025 කියන්නේ ක්‍රිස්තු වර්ෂ උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට නිසා තමයි සෙනසුරාදා තමයි පරණ ගුසුමේ සෙනග දෙවියන් වහන්සේට නමස්කාර කරේ සබත් දවස යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටීමත් එක්කම දිනේ මාරු වෙනවා. ලෝකේ ඉතිහාසයේ කන පිට ගැහෙන දවස තමයි අද දවස. ඒකයි ඉරිදා දවස නිවාඩු දවසක් රැටියට ලෝකෙට ආවේ. මලවුන්ගෙන් නැගිට දවස තමයි එදින තමයි ලෝකේ ඉතිහාසයේ කැලෙන්ඩරේ දින ගණන් කරන්නේ. ඉතිහාසෙම වෙනස් කරා වූ මරණේ නැවත නැගිටීමක් තමයි උන්වහන්සේ අපට දීලා තිබෙන්නේ. 2025 කියලා කවුරු හරි ඔබෙන් ඇහුවොත් මොකද්ද කියලා ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට දවසේ ඉඳලා හදපු කැලෙන්ඩරේ තමයි අද අපයිමයි ලෝකේ පාවිච්චි කරන්නේ. ඒ දිනේ ලෝකේ කාටවත් වෙනස් කරන්න බෑ ලෝකේ අවසන් වෙනකම්. ඒක උන්වහන්සේගේ කැමැත්ත උඩ සිදු වෙච්ච දෙයක්. බලන්න ඔහු ඊළඟට කියනවා. උන්වහන්සේ මැරුණේ නැත්නම් අපට කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලා. අපේගේ 51 වෙනි පදයට කියවන්ට යනවා. 15 වෙනි පදයේ ඔහු කියන දෙයක්. ඔබට පේනවා ඔහුට දීපු ප්‍රඥාවෙන් ඔහු මේ නිලියනවා. ඉතින් 50 වෙනි පදයේ ඉතින් සහෝදරයන් මාංශයට සහ රුධිරයට දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්න බැරි බවත් දිරණ ස්වභාවයට නොදිරණ ස්වභාව උරුම කරගන්න බැරි බවත් කියමි. මෙන්න නුඹලාට රහසක් කියමි අප සියල්ලෝම නොසතපෙන් නෙමුව අන්තිම හොරණෑ පිමින කල මොහොතකින් ඇසුපිය හෙළන ශනේකින් අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නේය. මක්සාද හොරණෑ පිමිනු ලබන්නෝය. එකල මලාහු නොදිරණ ස්වභාවයෙන් යුක්තව නැගිටවනු ලබන්නේය. මක්සා දිරණ සුළු මේක නොදිරණ බවට පැමිණෙන්න ඕනෑ. මරණය මේක ආමරණීය භාවයට පැමිණෙන්න ඕනෑ. දිරණ සුළු මේක නොදිරණ භාවයටත් අමරණීය මේක අමරණීය භාවයටත් මරණය මේක අමරණීය භාවයට පැමිණි කල්ලි මරණය ජයෙන් ගිලිනා ලද්දේ ලියා තිබෙන වචනය සම්පූර්ණ වේ. මරණයේ කර්තෘ තමයි යක්ෂයා. උන්වහන්සේ කුර්සිය මත මරණයේ යක්ෂයා තමයි පරාජය කරලා මලවුන්ගේ නැගිට්ටේ. අදත් මිනිස්සු මරණයට තමයි වැඩියෙන් බය. බයද නැද්ද මිනිස්සු? සමහරව මරණය කියන එකට කතා කරන්නවත් කැමති නැහැ. නමුත් බයිබලයේ අනුව කිතුණුවන්ට මරණය කියන එක යේසුස් වහන්සේගේ මරණයත් එක්ක ඔවුන්ට ඒක ආශිර්වාදයක්. ඒකයි අපි සොහොන් පිටිනේ ගිහිල්ලා ගීතිකා කියලා ප්‍රශංසා කරන්නේ. අනිත් අය අනේ කොහෙද ගියා කියලා අපි දන්නේ නැතුව ඉන්නවා. සමහරු මරුණයින් පස්සේ සාප්‍රහනවා බැරිත් එක්කෙනා කොහෙද ගියා කියලා මේ පොළවේ ඉන්න මිනිස්සුන්ගෙන්. අපි දන්නවා එකවරයි මරණය. එයින් පසු විනිශ්චය කියලා මිනිස්සුන්ට දෙපාරක් තැනින් තැන ගිහිල්ලා රස්තිය අඩු වෙලා ඉපදිලා ආපහු කොහෙවත් යන්නේ නැහැ. හොඳ තැනකට බයිබලයේ පැහැදිලිව කියනවා එකවරයි මරණය, ඉන්පසු විනිශ්චය මරණය මිනිස්යාට තිබෙනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ අදහ ගන්නා මිනිස්යන්ට උන්වහන්සේගේ මරණය තුලින් අමරණීය භාවයක් ලැබෙනවා. අපිට මරණයෙන් පස්සේ අලුත් ජීවිතයක් ලැබෙනවා. පූසෙක් වෙන්නේ, එළුවෙක් වෙන්නේ, නායක වෙන්නේ, භූතෙක් වෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ ඔවුන් ස්වර්ග රාජ්‍යයේ පුරවැසියන් එන්නයි උන්වහන්සේ මරණය පරාජය කරලා අපව ඇදලා ගත්තේ උන්වහන්සේ වෙතට. සමහරු මරුණෙන් පස්සේ බයයි මැරිච්ච නෑදෑ ගෙදරේ කිය නායක ආවත් කියන මේ ආච්චි නැන්දම්මල ඇවිල්ලා තියෙන්නේ. නයිමයි පොළොංගුමයි සත්‍යමයි මැරිච්ච ආච්චිලා සීයලා නෑදෑයෝ ඔබේ ගෙවල් වලට එන්නේ පාස්පෝර්ට් අරගෙන ඕම් මැරිලා ඉවරයි. නායක ආවොත් සතෙක් විතරයි. මිනිස්සු මැරිලා සත්තු වෙන්නේ නැහැ. සත්තු මැරිලා මිනිස්සු වෙන්නේ නැහැ. 500ක් නම් ලෝකෙ හිටියේ ජනගහනේ. එක් භූතෙක් වෙනවා, තව එකෙක් සර්පෙක් වෙනවා, නායක පොළොංගෙක් වුණායින් පස්සේ භූත වුණායින් පස්සේ ඉපදෙන්න කෙනෙක් නැහැ ලෝකේ. මං ආඳුරුන්ගෙන් පස්සේ කැව්වා මේ ඉපදෙන ජනගහනේ කොහෙන්ද එන්නේ? 500ක් ඉඳන් එන්න අඩු වෙන්න ඕනද ලෝකේ? වැඩි වෙන්නේ කොහමද කියලා. තමසේ පඬිත වැඩි කියලා කිව්වා. පඬිත වැඩි වෙන දෙයක් නෑ. උප්පත්ති පාලනය කරන්න බැරි ජනගහක් එන්නේ දෙවියන් වහන්සේගේ හස්තෙන් එන්නේ මිනිස්සු. ඒ නිසා මැරිච්ච ආදි කාලේ මිනිස්සු මරුණයින් පස්සේ පරම්පරාවක් ඉතුරු වෙන්නේ නැහැ. බයිබලයේ කිසි කෙනෙකුට බොරු කරන්න බෑ. දෙවියන් වහන්සේ තමයි මිනිස්සු අදත් පොළොවට එවන්නේ. එක හා සමාන මිනිස්සෙක්වත් පොළොවේ නැහැ. මූණුවරේක වගේ තිබුණා. දෙවියන් වහන්සේ අපව නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා බලපත් වෙන්න එපා. ඔබ මරුණත් එම්බා මරණය ජය කොයිද? එම්බා මරණය නුඹේ කටුව කොයිද? මරණයේ කටුව නම්
පාපේ බලය නම් විවස්ථාවය. නමුත් යේසුස් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්නොටගෙන අපට දෙවියන්ව දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපට උන්වහන්සේගේ මරණය තුලින් ලැබෙනා දේ තමයි මරණයෙන් පස්සේ අපට ස්වර්ග රාජ්‍යයේ නව සිරුරක් ලැබිලා අපි උන්වහන්සේගේ අභිමුඛත්වයට සිටිනවා. උන්වහන්සේ පිළිගන්නේ නැතුව මැරුණා නම් අපට තව ස්ථානයක් තියෙනවා. නිරය ඒකට ශරීරයක් තිබෙනවා. ඒක බයිබලයේ අපට ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා ඔබ කිතුණුවෙක් නම් මේ පාස්කු දවසේ ඔබට ලැබෙන විශේෂ වල්පසයක් තමයි ඔබ සහ මා මැරුණොත් කෙලින්ම ස්වර්ග රාජ්‍යයේ ටිකට් එකක් ඔබට ලැබෙන්නට යනවා. මම දේශකෙක් වෙච්ච දවසේ මම උන්වහන්සේ කවුද කියලා මුහුණට මුහුණ දැක්කා. මම බය නැතුව දේශනා කරන්න ඒකයි. මම එක්තරා දේව මෙහෙකට ගිහිල්ලා හිටියා. ඔබ වගේ වාඩි වෙලා හිටියා. පිටිපස්සෙලා අලුත්ම කෙනෙක් මෙලව හතරක් දන්නේ නැහැ. බයිබලයක්වත් දන්නේ නැතුව ඉන්න වෙලාවේ ඒ දේව මෙහෙට ප්‍රධාන දේවකතුවරයා ආවේ නැහැ දේශනා කරන්න. ඉතින් දෙපො ඉස්කෝලේ මිස් කෙනෙක් නැගිටලා කිව්වා අද නම් දේශකයා එන පාටක් නැහැ 12ක් පැනලා ඔබතුමා තමයි අද ඉන්නේ දේශනා කරන්න කියලා. මං ගැස්තිලා හිටියා බයිබලයක් දන්නේ නැති මිනිස්සෙකුට සභාවේ අය කිව්වා ඇයි දේශකනා කියලා. මම බෑ කිව්වේ නැහැ. මං කවනේ යේසුස්වන්ත හරි වැඩක් කළා. මෙන්න මේ ඉස්කෝලේ මිස් කියනවා දේශනා කරන්න මයි යනවා දේශනා කුඩුවට කියලා. බයිබලේ පෙරලලා කියවන්නවත් දන්නේ නැතුව මම දේශනා කුඩුවට නැග්ගා. ටික මිනිස්සු මන් දිහා බලන් හිටියා. මම මිනිස්සු දිහා බලන් හිටියා. මේක තමයි දේශනාව. කිසි දෙයක් නෑ. මම දන්නේ කොහොමද දේශනාවේ මම මෙහෙම බිල්ලෙක් වගේ බලාගෙන හිටියා මිනිස්සු දිහා. මිනිස්සු මන් දිහා බලන් හිටියා. ඔච්චරයි. විනාඩි 10ක් 5ක් විතර හින්දකොට එකපාරට විදිල්ලක් ගැහුවා වගේ එකපාරට මට කරන්ට් එකක් ඇල්ලුවා වගේ දැනුණා. බයිබලයේ කියවන්න ඕන කොටසක් මගේ ස්වභාවික කරන්ට් ඇහුණා. මම බොහොම අමාරුවෙන් ඒ බයිබලයේ කෑල්ල හොයාගත්තා. කියවලා නිකන් හිටිය දේශනයක් නැහැ. මිනිස්සු ආයෙත් බලන් ඉන්නවා මන් දිහා. ඊට ටික වෙලාවක් යනකොට මට දේශනා කරනවා කනට ඇහෙන්න පටන් ගත්තා. මම පරිවර්තනය කරා වගේ මෙහෙන් අරගෙන මෙහෙට කිව්ව ඔච්චරයි කරේ. මම දැක්ක සභාව ගිනි ඇවිලෙන්න පටන් ගත්තා. මාත් ඇවිලෙනවා මිනිස්සු ගින්නෙන් ඇවිලෙන්න පටන් ගත්තා. මට ප්‍රශ්නයක් මම සමහර වෙලාවට පිළිපත ඇහැරලා බලනවා කවුද මට කියන්න කියලා. කවුරුත් නැහැ හඩක් විතරක් ආවා. මට මේ අදහන්න බෑ. මම වේවුලමින් ගෙදර ගිහිල්ලා කොට්ට දෙක තුනක් ඇඳලේ හේතු කරගෙන කල්පනා කර මේක වුණේ කොහොමද කියලා. වහලා තිබිච්ච දොර කෙලින් මැරිලා යේසුස් වහන්සේ මගේ ඉස්සරහා පණ පිටින් ඉඳගත්තා. එදා තමයි මම දේශකයෙක් වෙන්න දෙවියන් වහන්සේ තෝරගත්ත මේක අම්බන්ගොඩ තල්ගස්කොඩ කියනවා වූ ඒ තුන්වේ නම්බර එක දෙන ගෙදරදී උන්වහන්සේ මාව පැය ගාණක් මගේ ඉදිරියේ මලුන්ගේ නැගිට පළවෙනි සාක්ෂිකයෙක් හැටියට මම ඔබ ඉදිරියේ සිටිනවා. මමත් උන්වහන්සේත් එක්ක ගනුදෙනුවක් කරා. ඒ අවුරුදු 49කට විතර ඉස්සෙල්ලා. එදා තමයි මගේ ජීවිතේ කන පිට ගහපු දවස. උන්වහන්සේ මලුන්ගේ නැගිටට මම සාක්ෂිකාරයෙක්. මම පෞද්ගලිකව මගේම දර්ශන නෙවෙයි. ඇහෙන් ස්වභාවික ඇස්වලින් උන්වහන්සේත් එක්ක පැය 3කට වැඩිය මම උන්වහන්සේ අභිමුඛත්වයේ සිටියා. ඒ ඇස් දෙක දකින්න හැම වෙලාවකම වෙනකොට මගේ ඇස් වලට දැනුත් කඳුළු වෙනවා. ඒ ප්‍රේමණී ඇස් දෙක මට කවදාවත් ඇස් දෙකෙන් බේරෙන්න බෑ. නැත්තම් මම බෞද්ධයෙක් ත්‍රස්තවාදියෙක් වෙලා කවදාවත් හිතුණුවෙක් වෙන්න බෑ. උන්වහන්සේට බලහත්කාරයෙන් මාව මේ පැත්තට ඇදලා දැම්මේ. දෙවියන් වහන්සේට ස්තුතියි. මේ සිදුවීමෙන් පස්සේ මම ඔබට පණ පිටින් මැරිච්ච කෙනෙක් නැගිටවපු කෙනෙක්ගේ සාක්ෂියක් එක්කම ඔබට ගේන්න යනවා මෙහෙට. මගේ ජීවිත කාලේ මම දැක්ක යේසුස් වහන්සේ කරපු මලොන්ගේ නැගිටීම් පිළිබඳව මම කල්පනා කරගෙන ඉන්න අවස්ථාවේදී මට අවස්ථාවක් ලැබුණා මැරිච්ච කෙනෙකුට යාඥා කරන්න. විනාඩි 17කට පස්සේ වෛද්‍ය වාර්තාවලත් එක්කම එයා මලොන්ගේ නැගිට්ට කාන්තාවක්. දෙවෙනි එක්කෙනා තුන් දෙනෙක් පණ මලොන්ගේ නැගිට්ටා. දෙන්නෙක් මැරුණා. එක්කෙනෙක් තමයි රුක්මනී දේවියගේ අක්කා මේබල්. අනිත් එක්කෙනා තමයි එහෙ ගමක් තිබෙනවා. ඒ ගමට කියනවා අගලවත්තට එහා කිතුල්ගල කියලා ගමක්. ඒ ගමේ කාන්තාවක් රෝහලට යන්න ඇවිල්ලා අමාරු වෙලා අපේ දරුවා අපි නැති වෙලාවේ අපි නිදා ගන්න හැද පාරේ යන ලෙඩෙකුට දීලා. අපි දන්නෙත් නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි හිටියා රෝහල මේ පැත්තේ අපි ඩීඑම්ஓ ලා ගෙදර කුලියට ඩීඑම්ஓ ගියයින් පස්සේ මේ මිනිස්සු ඩීඑම්ఓ එතන බෙහෙත් කරපු නිසා ලෙඩ්ඩු ඇවිල්ලා පුටුවල වාඩි වෙනවා අපේ පුටුවල. ඔවුන් දන්නේ නැහැ ඩීඑම්ஓ එතන නැහැ කියලා.
ඒ වගේ ආපු ලෙඩෙක් තමයි අපේ අමාරු වෙච්ච වෙලාවේ සෝමලතා කියන කාන්තාවකට අපේ නිදා ගන්න කාමරේ ඇඳ දීලා තුනේ අපේ ළමයි. අපි එනකොට ඒ මනුස්සයා මැරිලා. රෝහලේ ලෙඩ්ඩු ડોක්ටර්ලා නර්ස්ලා ගම්බේ අය ඔක්කොම ඇවිල්ලා හිටියා. මං ආපු මෝටර් සයිකලේ ගිහුව පාරේ දුවිල්ල තිබිච්ච නිසා මම කිව්වම පයිප් ලයින් තිබුණේ අපි නෑවේ කුඹුරක් අයින තිබිච්ච රිදකින් වතුර බාල්දි 10ක් විතර දාගන්නකොට එකපාරට ගෙදරින් හඬක් ආවා ඇන්ටි මලා කියලා. මට ප්‍රශ්නයක්, ඇන්ටි කවුද අපේ ගෙදර එන්නේ? මේක තමයි සිද්ධිය. විනාඩි 17ක් රෝහලෙන් ඇවිල්ලා වෛද්‍යවරයලා නාඩි බලලා ගියා. ඇම්බියුලන්ස් ගෙනල්ලා රෝහලට මිනිහ ගෙනියන්නේ. මට අමතක වුණා මම නාගෙන හිටියේ තෙත සරමක් පිටින් නේද හිටියේ කියලා. මටත් දෙයියෝ වෙච්ච වෙලාවක්. මම තාම දැක්කලා නැහැ ගේ ඇතුලේ මැරිලා ඉන්නේ කවුද කියලා. වෙනගේ මැද්දෙන් මම තෙත සරමත් එක්ක ගිහිල්ලා බලනකොට මිනිස්සයා ඉන්නවා මලමිනිය ඇද උඩ. මම ඒ දිහා බලලා කිව්වා යේසුනේ මේ මිනිස්සයාට පණ දීලා මෙතනින් යවන්න මට මේ පළාත සේවය කරන්න අවශ්‍යයි කියලා. මම දැක්ක සෝමලතා වාඩි වෙලා නැගිටලා එළියට එනවා. එම දෙවියන් වහන්සේට තමයි ඒ ගමට මම ජීවත් වෙන්නේ දැන් මතු ගම. ඔබට පුළුවන් ඒ ගමෙන් ගිහිල්ලා හොයලා බලන්න සෝමලතා පයෙන් ගියේ කොහමද කියලා. මගේ හපංකමක් නැසානේ මං ආමෙන් කියන්නේ ඉස්සෙල්ලා සෝමලතා නැගිටලා ගියා. ඒ නිසා මේ බයිබලයේ කියන සත්‍ය පොතට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඔබට අත්දැකලා බලන්න පුළුවන් දෙයක්. මම ඔබට දේශනා කරන්නේ සත්‍ය. ඊළඟ කෙනා තමයි කෝපි කඩේ ගජම් මල්ලිගේ අක්කා. වෛද්‍යවරු 5 දෙනෙක් විශ් කරා ඇඟේ ඉරි ගහුවා පිහිවලින් මැරිලා ගිහලා. අන්න අද ඈ දේශනා කූඩුවේ ඇගේ මහත්ය දේවගතිවරයෙක් වුණා. ඔබට පුළුවන් මතුගම නගරයට ගිහලා අගලවත්ය සලරු ස්ටුඩියෝ කියලා ඇහුවොත් මේ කාන්තාව දකින්න ඇගත පණ පිටින් එනවා. තාම සාක්ෂිකාරයෙක් හැටියට වෛද්‍යවරු 5 දෙනෙක් විශ් කරු මේ මනුස්සයාගේ ශරීරය යේසුස් වහන්සේ 12:10ට හරියට නැගිටවලා නිදහස් කරා. බොහෝතල් එකමාරක් බොන පුරුෂයා ගැලීම ලැබලා අද දේවගතිවරයෙක්. දැන් ඔහු දේශනා කරනවා මේ වෙලාවේදී දේශනා කුඩුවක. නෝනාගේ මරණයෙන් නැගිටීම ඔහුගේ ජීවිතේ බලපෑමක් කරලා අද ඔහුගේ නම රංජිත්. ඔහු ඔබට පුළුවන් මතුගම නගරේ ප්‍රධානම ස්ටුඩියෝගේ පුතා තමයි ඉන්නේ. ගිහින් අහන්න අම්මට මොකද උනේ? ඔහුගේ ස්ටුඩියෝ තියෙන නගරෙ මැද්දේ ඕන වෙලාවක අහන්න. මම ඔබට කියන්නේ යන්නේ අපි දේශනා කරන දෙවියන් වහන්සේ මැරුණේ නැහැ. ඒ බලය ඔබටයි මටත් පවරලා තිබෙනවා. ඒ දේම කරන්න. ඇයි අපි උදාසීනව එක විදියට ඇල්මැරිලා ඉන්නේ? ඒ මලොංගෙන් නැගිට යේසුස් වහන්සේගේ ආත්මෙම තමයි ඔබයි මායි තුල ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඔබ දකිනවා ඊට පස්සේ යේසුස් වහන්සේ මලොංගෙන් නැගිටලා උන්වහන්සේ දවස් 40ක් මේ පොළවේ මනුස්සාකාරයෙන් ජීවත් වුණා. ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ ඉඳපු දවස් ගාන ලියලා තිබෙනවා. පළවෙනි කොටසේ බලන්න උන්වහන්සේ මොනවද කරේ කියලා. මෙන්න මේ දවස් 40 ඇතුලේ උගන්වපු ඉගැන්වීම් ඔබටයි මටයි ලැබෙන්නේ නැහැ. මුල් ගෝලයන්ට විතරයි මේ ලැබිලා තිබෙන්නේ. 162 වෙනි පිටුව. එම්බා තියෝ පිලස්තිය යේසුස් වහන්සේ තමන් විසින් තෝරාගත් පේරිතයන්ට සුද්ධාත්මය කරනවට ගෙන අනදුන් පසු ඔසවාගෙන ලැබූ දවස දක්වා උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්නටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාදනය කෙළෙමි. උන්වහන්සේ වදවින්ද පසු 40 දවසක් අතරතුරේ ඔවුන්ට පෙනෙමින්ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන කාරණා කියමින්ද බොහෝ ඔප්පු සාක්ෂි වලින්ම තමන්ම ජීවමාන ඔවුන්ට ප්‍රකාශ වූසේක. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටලා උන්වහන්සේ දවස් 40ක් මේ පොළවේ මුල් කාලේ වගේ ගෝලොත් එක්ක වැඩ සිටියේ නෑ. දැන් එනවා අතුරුදහන් වෙනවා. ගෝලයන්ට හරි ප්‍රශ්නයක්. දොරවල් වහලා තිබිච්ච ගෙවල් වලට උන්වහන්සේ දොරවල් අරින්නේ නැතුව එනවා. මලවුන්ගෙන් නැගිටින් පස්සේ තිබුණේ තේජාංගිත ශරීරයක්. ඒකට දොරවල් අරින්න අවශ්‍යතාවයක් තිබුණේ නෑ. උන්වහන්සේ රජුන්ගේ රජු නිසා උන්වහන්සේට පුළුවන් සීමා බාධක කඩාගෙන එන්නට. හැබැයි අපට වගේම මිනිස් සිරුරක් තිබුණා. ගෝලෝ හිතුවා අවතාරයක් කියලා. උන්වහන්සේ ඔවුන්ට කියලා මගේ අතපා අල්ලලා බලන්න. ඔවුන්ට සැකහිතිච්ච වෙලා උන්වහන්සේ රොටි අරගෙන කාලා පෙන්නවා. භූතෙක් නෙමෙයි, භූතාත්මයක් නෙමෙයි. භූතයන්ට කතා කරන්න බෑ. පහුගිය කාලෙක මට භූතෙක් ඉන්නවා. ගේ දින හැම කෑම වලටම
කක්කුසියේ තියෙන දේවල් දාන්න පටන් ගත්තා. හරි ප්‍රශ්නයක් මේ ගෙදර ගමම කැළඹුණා. මේ භූතිය ඇවිල්ලා කලයට දානවා, අසුචි දානවා, බෝතල් වලට දානවා, තේ කෝප්පෙට දානවා. හරි ප්‍රශ්නයක්. දෙවිගතවරයෙක් කිව්වා අපේ ගමේ භූතයෙක් වැහිලා ඉන්නවා යම් බලන්න කියලා. මං හරි ආසයි භූතව බලන්න කවදාවත් දැකලා නැති නිසා. ගිහිල්ලා පරීක්ෂණයක් කළා බැලුවා. මං කිව්වා පාත්‍රය ඔයා උතන ඉන්න. මම මෙතන ඉන්නම් භූතයට පැයක් දෙනවා chance එක එනවා නම් එන්න නැත්නම් යන්න කියලා. බලන් හිටියා අපි ඉන්න නිසා භූතය ආයෙ බලයි. මම බැලුවා කවුද භූතයා කියලා. මම භූතයා මට පෙවුනා. මං කිව්වා පුතා ඔයා පොඩ්ඩක් එළියට එන්න කියලා. පැත්තකට අරන් කොමේ කුපාඩි වැඩ කරන්න එපා. ඔයා තමයි මේක කරන්න කියලා. කක්ක බෝල ගහලා වතුර බෝතලේ දාන්න ඔයා. කොල්ලා කොච්චර බය වුණාද? භූතෙක් නෙවෙයි හිටියේ. ඌේ පළාතේ ජනප්‍රිය වෙන්න නම පත්තරවල පළ වෙන්න කරපු වැඩක්. මං කිව්වා භූතයන්ට පස්සපත්තක් නැහැ ටොයිලට් යන්න. ඒක මතක තියාගන්න කොකම් මිනිහා බය වුණා. මං කිව්වා තමසේ තමයි භූතයා. කරන්න එපා නැති කැට වැඩ කියලා. මුල්ලකට අරන් කිව්වෙන්. ගමම කැළඹුණා භූතයා අපේ ආපු වෙලාවම ගියයි කියලා. අපි එළවපු භූතෙක් නේ. අපි කොල්ලට විතරයි තරවටු කරේ. දැන් මිනිහා මං දැක්කයින් පස්සේ දෙකට විතර ලැබෙනවා. වහම කරනවා දැක්කයින් පස්සේ. ඌට භූතෙක් හිටියේ නැහැ. මේ කොල්ලා හිතලා මතලා පත්තරවල ටීවී වල Facebook වල දාගන්න ඕන නිසා මිනිහගේ නම ගම පස්සේ කිව්වා මම මේකයි කරේ කියලා. දෙවියන් වහන්සේ දීමනා දීපු නිසා බේරගත්ත නැත්තම් හරි අමාරු වැටෙනවා. මං භූතයන්ට අතපය නැහැ බෝතල් කරකවලා ඕව දාන්න ඔයා තමයි කියලා. ඉතින් ඒක නිසා ඒ භූතය අපි එළෙව්වා. දවස් 40ක් තිස්සේ යේසුස් වහන්සේ මලොංගෙන් නැගිටලා මේ 120ක් උන්වහන්සේ මුල් ගෝලුවත් එක්ක හිටියෙන් පස්සේ ඔබ දකිනවා. උන්වහන්සේ බලන් ඉඳිද්දිම යම් දෙයක් කරනවා. දවස් 40කට පස්සේ උන්වහන්සේ 11 වෙනි පදේ ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ ඒ සිරුර දිව්‍ය සිරුරක්. ඒ දිව්‍ය සිරුර ගෝලියොත් එක්ක කතා බහ කරනවා, කෑම කනවා, දේශනා පවත්වනවා. මේක තමයි උන්වහන්සේගේ සැබෑ ස්වරූපය. අද ඔබට උන්වහන්සේවත් දකින්න ඕන නම් කාමරේ පැත්තකට ගිහිල්ලා දොර වහගෙන කවුරුත් නැත්නම් ඔබ මේ පාස්කු දවසේ රාත්‍රියේ උන්වහන්සේගේ ඉල්ලීමක් කරන්න. මං අදහන මං ප්‍රේම කරන ඔබ වහන්සේ මම කැමති ඔබ මගේ අත්දකින්නට අවශ්‍යයි කියලා. පුළුවන්ද අත්දකින්න? ආගමක් හැටියට නෙමෙයි පුද්ගලයෙක් හැටියට. මම උන්වහන්සේ දෙක පුද්ගලික යාළුවෙක් වගේ කතා කරන අවස්ථාවල් තිබෙනවා. අපිට මේ පල්ලියක මේ ගණාන්තරකාරයෝ වෙහිලා ස්වර්ගයට වෙලා ඉන්න දෙවි කෙනෙක් ගැන නෙමෙයි මම ඔබට කතා කරන්නේ. ඒ ශාන්සේ මැරිලා මලුන්ගෙන් නැගිටලා අපි තුලට පදිංචිලා ආවෙන් පස්සේ උන්වහන්සේ ඔබ තුල ඉන්නේ. මේ සත්‍ය හරියට තේරුම් ගත්ත දවසට තමයි ඔබ දෙවියන් වහන්සේ හරියට අල්ලගන්නේ. කවුරු ඔබට යාඥා කරන්නේ නොකරත් ඔබ තුලම උන්වහන්සේගේ ආත්මය තිබෙන නිසා ඔබටම පුළුවන් යාඥාවක් කරගෙන නැයි. ඔබ තුල නම් ඉන්නේ ආයත වලාකුලේ නෙමෙයි යේසුනේ. මගේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න. උන්වහන්සේ ඔබ තුල ඉඳගෙන වැඩේ කරනවා. පහුගිය කාලෙක වෛද්‍යවරු කට්ටියක් එකතු වෙලා මාව රෝහලකට අරන් ගියා. අපේ දරුවෝ හදිස්සියෙම කැන්සර් එකක් තියෙනවා කියලා අක්මාවේ. නෑ බෑ ඔක්කොම ඇවිල්ලා මගේ ඇඳ වටේ හිටියා. මං ඇහුවා වෛද්‍යවරයාගේ මොකක්ද මෙච්චර කලබලේ මට නොකිය පරීක්ෂණ කරන්න. මම මැරෙන්න බෑ නා කියන්න කියලා. ඔක මේ පරීක්ෂණ 13ක තියෙන ඔයගේ අක්මාවේ කැන්සර් එකක් තියෙන මං කිව්වා බොහොම ස්තුතියි ඔයගේ විද්‍යාව ගැන. මං කිව්වා මම දන්න කෙනෙක් ඉන්නවා මං එයාට කියන්නම් දැන් කියලා. මං කිව්වා ඒ ශාන්සේ මගේ මරණ සහතිකේ මෙච්චර කාල සේවයක් කළා රෝගිකෙන් මැරුණයි කියලා නම් තියන්න එපා. එච්චරයි කිව්වේ. මං පරීක්ෂණය කරන්න ඔව් වාර්තාරම් බලලා කිව්වා මොකුත් නැහැ කියලා. මං ආමෙන් කිව්වෙත් මං කිව්වේ මරණ සහතිකේ මගේ ලෙඩකින් මැරුණයි කියන්නේ මං කවදා හරි මැරෙක වෙනම එකක්. හැබැයි ස්වාභාවික මරණයක් මිසක් ලෙඩක් එක්ක මැරුණයි කියලා වෛද්‍යුන්ට ලියන්න තියන්න එපා. එච්චරයි කිව්වේ. ඒක කිව්වා. ඔහු කියනවා මේක වෙන්න බෑ කියලා. මං කෝ වෙන්න බැරුණාට වෙලා ඉවරයි. ඒ විශේෂඥ වෛද්‍යවරයා 20ක් පොලිමේ ඉඳගෙන මගෙන් ප්‍රශ්න කරා කොහොමද සෝනේ කියලා. මං කිව්වා දෙවියන් වහන්සේ ගැන කිව්වා මිහට අමතක වුණා පොලිමේ සෙනඟ ඉන්නවා කියලා. ඔහු කිව්වා 50යි අපේ විද්‍යාව 50ක් අපිට තේරෙන්නේ නැහැ. මං කිව්වා ඒ 50 තමයි දෙවියන් වහන්සේ කියන්නේ. ඔහු මගේ බයිබලයේ පිළිබඳ පොත්පත් ඉල්ලුවා කියවන්න. දෙවියන් වහන්සේ ජීවමානව
මාව තෝරගත්තා විතරයි නෙවෙයි. වව සුව කරා. වෛද්‍යවත් ඔක්කොම වෙනස් කරා. ඒ නිසා මම ඔබට කියන්නේ ඔබටම ආඥා කරගන්න පුළුවන් ද බැරිද? අදහන්නන්ට ඇත්තා ලකුණු නම් ඔහු මාගේ නාමෙන් යක්ෂයන් දුරු කරන්න ඔය යේසුස් වහන්සේ තමයි ප්‍රකාශ කරේ මලවුන් නැගිටිනවා ඔබට පුළුවන්. ලෝක සුභාරංචි 10:19 උන්වහන්සේ මැරෙන්නට ප්‍රකාශ කරා බලව සතුරාගේ මුළු ශක්තිය බැඩ පවත්තන්න මා විසින් නුඹලාට බලය දී තිබේ පාස්ටර්ල වන අපට නෙවෙයි ඔබටයි බලය දීලා තියෙන්නේ. ඕන කෙනෙකුට ඒ සත්‍ය අත්හදා බලන්න පුළුවන්. බලය දී තිබේ තිතක් තියලා තියෙනවා. තිබේ කියලා වචනයක්. මේවත් හදා බලන්න. බයිබලයේ කියන මාව කාලා රස බලලා දැනගන්න. ආගමක් චාරිත්‍ර වාර්ත ගොඩක් නෙවෙයි. උන්වහන්සේ පුද්ගලයෙක්. ඒ නිසා පුද්ගලයෙකුට ආමන්ත්‍රණය කරන විදිහට කතා කරන්න. අපි ගීතිකා ගායනා කරයි පිළිබඳව ඇත්ත. නමුත් මේ පුද්ගලගේ විදිහේ ප්‍රශ්නයක් ගැටලුවක් එනකොට ඔබ දෙවියන් වහන්සේට පුද්ගලයෙකු කතා කරන්න ඉගෙන ගන්න. ඒ නිසා ඔබ දකින්නට යනවා. ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදය. උන්වහන්සේට කියනවා නුඹලා පියාණන් වහන්සේගේ පාලනයේ යටතේ තිබිච්ච කාලය නුඹලාට දැනගන්න අයිතිය. නමුත් සුද්ධාත්මෙන් නුඹලා කෙරෙහි පැමිණි කල සුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. ඒට නුඹලා යෙරුසලමේද මුළු යුදෙහිද සමාරියේ පොළවේ සීමා දක්වාද මාගේ සාක්ෂිකාරව වන්නෝයයි කියනවා. උන්වහන්සේ මේ කාරණා කී කලී ඔවුන් බලා සිටීම ඔසවා ගන්න ලැබ වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගියසේක. උන්වහන්සේ දවස් 40කට පස්සේ ඔක්කොම උන්වහන්සේ ගෝල බාලව බලන් එන්නේ උන්වහන්සේ ස්වර්ගයට යනවා. කිසිම ජෙට් එකක් ගුවන් යානයක් පැරිෂුට් එකක් නැතුව අපිට පුළුවන් දෝ වැඩේ කරන්න. වලාකුළෙන් ගුරුත්වාකර්ෂණ ගැන උගන්වන අය කියනවා උඩට යනවා පල්ලෙහාට වැටෙනවා කියලා. උඩටම ගියයින් උඩට ඇදෙනවා කියලා. නමුත් උන්වහන්සේ පල්ලෙහා ඉඳලා කෙලිම උඩට යනවා. කිසිම ද්‍රව්‍යාකාර යන්ත්‍ර සූත්‍රයක් නැතුව උන්වහන්සේ දෙවියන් වහන්සේ හැටියට ඉනපු දැනටම ආපහු ගියා. ශරීරයෙන් පේන්නම ගියා. හැබැයි මේ ස්වාමීන් නැවත වරක් එන්නත් යනවා. අපි පරිස්සමෙන් ජීවත් වෙන්න ඕන කාලයක්. උන්වහන්සේ ගිය විදියටම මේ පාරේ එන්නේ පුංචි දරුවෙක් හැටියට මරියතුමගේ කුසේ ඉපදෙන්නට නෙමෙයි. රජුන්ගේ රජු හැටියට ඔබවයි මාවයි ගෙන යන පිණිස උන්වහන්සේ මධ්‍ය වලාකුළට එන්නට යනවා. අනාගතේ ඒ කාල සීමාවට ආසන්නමයි ඔබයි මමයි ජීවත් වෙන්නේ. උන්වහන්සේ නැවත එන්නේ රජුන්ගේ රජු හැටියට. ආයේ කුසේ මෙරළ මලුන්ගේ නැගිටලා උන්වහන්සේ යේසු බිලින්දෙක් හැටියට සුරුවමකට ගිහිල්ලා වැඩියේ නැහැ. ඒව මනුස්සයන්ගේ කර්මාන්ත. අපේ ආගම් පිළිබඳව අධ්‍යයනයක් කරද්දී අපි ඉගෙන ගත්ත එක දෙයක්. උපාධියක් හදාරද්දී ඔහු තැන්වල ගෙවල් වල තියෙනවා මරියතුමේ වඩාගෙන ඉන්න දරුවෙක් ඉන්නවා වෙනවා. යේසු බිලින්ද කියලා. ඇත්තටම යේසු බිලින්ද නෙමෙයි. ඒ රටේ සංස්කෘතියක් තිබුණා මව සහ පුතා කියලා ආගමක්. ඒ ආගමේ රූපේ තමයි කැරකිලා පල්ලියට ඇවිල්ලා තිබෙන්නේ මව සහ පුතා කියනා වූ ආගමික සංකේතය තමයි වැරදි විදිහට මිනිස්සු මරියතුමී කියලා වන්දනා කරන්නේ. එතුම මරියතුමීටත් කරන අගෞරවයක්. එතුමිය ශ්‍රේෂ්ඨ කාන්තා ඉතිහාසයේ හොඳම උන්වහන්සේ තෝරගත්ත සුද්ධවන්ත තැනැත්තියටත් අගෞරවයක්. අද යේසු බිලින්දෙක් නෙමෙයි උන්වහන්සේ රජුන්ගේ රජු. දෙවියන්ගේ දෙවියන් ස්වාමීන්ගේ ස්වාමීන්ට ඕක දන්නේ නැති අය උන්වහන්සේ බිලින්දෙක් කරන්නට යනවා. බිලින්දෙක් නෙමෙයි රජුන්ගේ රජු. මුළු විශ්වයේ ආයතකරු තමයි මිනිස්කයක් කරගෙන ආවේ. ඒ නිසා සමහර විට ඔබ අහලා තිබිච්ච කමේ නිසා විරුද්ධ මතයක් එනකොට ඔබට නොදන්නව නම් තරහ යන්න පුළුවන්. අපේ ආගමට දොස් කිව්වද කියලා. නැහැ. එහෙකක් නෙවෙයි. මරියතුමේ තමයි ලෝකේ ඉතිහාසගත ශ්‍රේෂ්ඨම කාන්තාව. අපි එතුමියට ගරු කරන කෙනෙක්. මොකද එතුමිය උන්වහන්සේ ලෝකෙ මැවිල්ල ඉඳලා සැලසුම් කරා. එතුමියට සිල් අපි ගරු කරනවා. නමුත් වැරදි තැනක් තියෙනවා අපි ඒක නිවැරදි කරන්නම අවශ්‍යයි. ඔබ දකිනවා යේසුස් වහන්සේ මේ ගලිලේ මිනිස්සෙන්නේ නුඹලා ඔබට පේනවාද 10 වෙනි පදයේ අවසාන කොටස. හුදු වස්ත්‍රයන්ලා මිනිස්යන් දෙදෙනෙක් ඕන් ළඟ සිට ගලිලේ මිනිස්සෙන්නේ නුඹලා ස්වර්ගයේ දෙස බල බලා සිටින්නේ මක් නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවාගෙන ලැබූ
මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතයි. උන්වහන්සේ නැවත එන්න යනවා. නැවත එනකොට ගොඩනැගිලි නෙමෙයි ඔසවන්නට යන්නේ. පුජ්‍යලකව උන්වහන්සේත් එක්ක ඇසුරක් සම්බන්ධතාවයක් තියෙන අය තමයි ස්වර්ගයට ගන්න. මෙන්න රහසක් කියමි. 1 කොරින්ති පොතේ කියනවා. උන්වහන්සේ එන අවස්ථාවේදී අපි දෙවියන් වහන්සේ අදහගෙන හොඳට හිටියොත් අපගේ මේ බලන් ඉන්න ශරීරය වෙනස් වෙලා නව සිරුරක් ලැබිලා ඒක තමයි ස්වර්ගයට යන්නේ. අපි කතා කරද්දිම අපේ මේ ශරීරය වෙනස් වෙන්නට යනවා. පහුගිය කාලේ මගේ බාල පුත්‍රයා ගෙදර පිළියම්දල මම ඉඳලා කුරුසෙට් එකක් තිබුණා ඒකට සහභාගී වෙන්න යනකොට පොඩි පාලමක් තිබුණා නම් ඉඳපෙන්න මම එතනින් එහාට යන්න හදනකොට මගේ පුත්‍රයා ඇවිල්ලා මාව අප් එකෙන් අල්ලගත්තා පාර හරස් කළා. මට හරි ප්‍රශ්නයක්. මේ මිනිස්සුන්ට ප්ලේන් එකෙන් ඇවිල්ලාත් මේ මං ඉන්න තැනට එන්න බෑ. මම කිව්වා කොහොමද මෙච්චර ඉක්මනට ආවේ? ඩෝන් ගාලා අනිත් පැත්තේ බෝම්බයක් ගියා. මගේ පුත්‍රයා එතන නැහැ. පුතා නැහැ. අපි ආයෙ කෝල් එකක් දීලා බැලුවා කෙනන් ගෙදර දෙන්න ගියා. ඔව් තාත්තේ මං කෑම කනවා කිව්වා. මාව බේරගන්න දෙවියන් වහන්සේ පුතාගේ මූණ දාලා මාව බෝම්බෙන් බේරුවා. එදා කලින් දෙවියන් වහන්සේ කවුද කියලා ඔබට පේනවද? මාව බේරුවේ මගේ පුතාගේ මූණ දාලා. පුතා නැහැ. පුතා කෑම කනවා පිළියන්දල මම ඉන්නේ මොරටුවේ. ඔබට පේනවා දෙවියන් වහන්සේට පුළුවන් ඕනම වෙසක් අරගෙන මාව බේරගන්න. ඒකයි කියන්නේ ගීතාවලි 91:11 පොරොන්දුවක් දෙනවා මාක්ෂාදන ඔබේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කර පිණිස ස්වාමීන් වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අනදෙන සේක. ඒ දේව දූතයා මං වෙනුවෙන් වෙන් කරපු එක්කෙනා තමයි පුතාගේ මූණ වල අරගෙන මාව බේරගත්තේ. ඒ නිසා ඔබ කොඩි වින බන්ධන අනවින තිබෙනවා නම් ඔයාට බය වෙන්න ඕනේ නැහැ. ඒ ශාන්ති අදාහගත්තම යාකෝබේ ගෙදරෙන් නිවසෙන් යන්නම ඕනේ. ඔවුන්ට බලයක් නැහැ. ඔබටයි ඔබ තුළ ක්‍රිස්තුස් සාන්තේ වැඩ සිටිනවා නම් යක්ෂයාට ඔබේ නිවසේ පවුලේ ආර්ථිකයට ඉඩ තියන්න අයිතියක් නැහැ. ඒ මරණය පරාජය කර යේසුස් සාන්තේ ඔබ තුළ දැන් පරිච්ඡේදයට අවිලා තිබෙනවා. මේකයි සත්‍ය සුභාරංචිය. ඔබ උන්වහන්සේට හදවත ඇරලා පව් කියලා දීලා නම් ඔබට හැඟුණා නැතත් මට වෛද්‍යවරයෙක් හම්බුණා කතෝලික සහෝදරයෙක් කළුබෝවිල රෝහලේ. මයිකල් ලෝකේ නම ඔහු කිසිම බෙහෙතක් ගන්න නැහැ. හැම බෙහෙතකටම වෛර කරනවා වීසි කරනවා. මේක අපට ආරංචි වෙලා මගේ සහෝදරයෙක් එක්ක මං ගියා වෛද්‍යවරයා රෝහලේ බෙහෙත් ගන්න නැත්තේ කියලා. මරණාසන්න වෙයි කියලා. මම ඇහුවා ඔහුගෙන් මොකද බෙහෙත් ගන්න? ඔහු කිව්වා මම හැම බෙහෙතක්ම දීලා තියෙන මිනිස්සුන්ට මම බෙහෙත් අඳුරනවා. මගේ ලේට මේ බෙහෙත් නැහැ කියලා. මං ඇහුවා දෙවියන් වහන්සේගෙන් මෙහඬම ඉඳලා ස්වාමීනි මේ මනුස්සයට දෙන්න බෙහෙතක් තියෙනවද කියලා. මං ඒ බෙහෙත දැන් ඔබට දෙන්න යනවා. 1 යොහන්න 1:9 පෙරලකුව ඇහෙන්න කියන්න කියලා. එච්චරයි. ලෙඩාශනිකව සුවලන්නේ බහැලා ගියා. මම ආඥා කරේම නැහැ. මෙන්න ඔබට තේරෙනවා ඔබට දීර්ඝ කාලීන සුව වෙන්නේ නැති ලෙඩක් තිබෙනවා නම් දැන් මේ ස්ථානයේ යන්නට පෙර අද මලුන්ගෙන් නැගිට දවසේ අපි උන්වහන්සේට ආරාධනා කරනවා ඔබව ස්පර්ශ කරලා ඒ ලෙඩේ මෙතනින්ම අවසන් වෙලා ගෙදර සුව වෙලා යන්න. ප්‍රශ්නය අපට ආගමක් ඕන වෙන්නේ අදහන්න විතරක් නෙවෙයි. එයින් ප්‍රයෝජනයක් ගන්න. 1 යොහන් 1:9 විතරයි ඔබට ඇහෙන්න කියන්න කියලා කිව්වා. බලන්න. 336 වෙන පිටුව. අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව් කළේ නැතයි කියමු නම් අපි උන්වහන්සේ බුරුකාරයෙක් කරමු උන්වහන්සේගේ වචනද අප තුළ නැත. ඔහු ටික වෙලා මේ බයිබල් පදය කටේ යටින් කියෝ ඉඳලා එකපාරට praise the Lord කියලා ඇඳෙන් බහලා ගියා නසුව වෙලා. මම ඇහුවා කොහොමද මයිකල් ඔයා සෝනේ කියලා. ඔහු කිව්වා මට ප්‍රශ්නයක් තුනක් මැරෙන්න බයයි. මං කරපු අපරාධයක් තියෙනවා කවුරුත් දන්නේ නැහැ. මගේ හිත දොස් කිව්වා අනෙක් පපු වලට සමා වෙලයි කියලා මට හැඟීමක් තිබුණා. එක පාපයක් තුන මට දොස් කියා මම මැරුණොත් අපායට යයි කියන බයයි. ඒක තමයි මට තිබිච්ච ලෙඩේ. මේ බයිබල් පදේ කිව්වෙන් පස්සේ මට තේරුණා මගේ පව් කියා දුන්නායින් පස්සේ ඒක එතනින් ඉවරයි. අවශ්‍යයි කියලා. මම මොකටද තවත් දුක් විඳින්නේ මම දැන් තනියි ඉතරයි.
අපේ පව් කියා දුන්නම හැඟෙන්න ඕන නෑ. පව් කියා දුන්නම ඇදහිල්ලේ ක්‍රියාවලියක්. ඒක සිද්ධ වෙලා ඉවරයි. ඔබ කඩේකින් බඩු ගත්තා නම් ණය ඔබගේ නෑදෑයි හරි කවුරු හරි ගෙවලා තියෙනවා නම් බිල සාක්කු ඉදන් ඉඳලා වැඩක් නෑ. ඔබගේ හෘදයේ දොස් කියන යමක් තිබෙනවා නම් පාස්කු දවසේ මලුන්ගේ නැගිට ඒස්වාංශගේ ආනුභාවයේ ලේබලින් ඔබට ලැබිලා දැනටම හමාරයි සහභාගීකම තුලින් තාමත් දුරට ඔබගේ හිත දොස් කියන යම් පාපයක් තිබෙනවා. මේක කිතුණුවන්ට විතරක් තියෙන ප්‍රශ්නයක්. අසවල් පාපය කමා වෙලාද නැද්ද කියන එක. කිතුණුව විතරයි මේ ලෙඩේ දන්නේ. අනිත් අයට පව් ගැන හැඟීමක් නැහැ. ඔය පව් කර කර ඉන්නවා. නමුත් සුද්ධාත් වෙනාස ඔබට දැන් හඟවන්න යනවා නම් ඔබ මොහොත නිශ්චල වෙලා කියන්නද මේ දේවස්ථානයේ යන්නට පෙර. ඔබ මෙරිලා මලුන්ගෙන් නැගිට්ටා. ඔබගේ ආපේ දැන් අප තුල තිබෙනවා. ඔබ මගේ මේ දුබලකම, ඇබ්බැහිකම සහ පුරුද්ද පාපය ආදී ඉවත් කරන්න. ඔබ ලකේ මරණයෙන් නැගිට ඒස්වාසේ දැන් මේ සභාවේ සක්මන් කරමින් ඔබව ස්පර්ශ කරන්න යනවා. මම මේ ස්ථානට එන්න පෙර ඔබ වෙනුවෙන් යාඥා කරන බව දිගටම උන්වහන්සේ ඔබව නිදහස් කරන්නට යනවා. ආත්මික හිරගෙවල් වලින්, රෝග වලින්, යක්ෂ බල වලින් දැන් අපි ඇස්සසා සිටමු. උන්වහන්සේ මැරුණා. පොහොන දැන්පත් කරා. දවස් 3කට පස්සේ මලුන්ගෙන් නැගිටලා අද උන්වහන්සේ පැහැදිලිව කිව්වා යොහන් සභාරන්තියේ මාගේ අහක්ව යෑම නුඹලාට ප්‍රයෝජනවත්. උන්වහන්සේ ශරීරාකාරයෙන් පොළවේ ඉන්න සාකල් උන්වහන්සේගේ ආප්‍යානුව සම්පූර්ණ අපිත් එක්ක ක්‍රියා කරන්න බෑ. මුල් ගෝලයන්ට දීලා තුනේ බලය විතරයි. ඒ බලය දුන්න තැනන් වහන්සේ උන්තුල පදිංචියට ආවා. එදා තමයි ඔවුන්ගේ ජීවිත පෙරලියක් වෙන්න පටන් ගත්තේ. බලය විතරක් මදි. බලය දුන්න තැනට ඔබ තුල වැඩ වාසය කරනකොට ඔබගේ මනස, ආත්ම, ශරීරය උන්වහන්සේගේ පාලනය යටත් වෙනකොට යක්ෂයාට, රෝග වලට, අනවින බන්ධන කොඩමින වලට ඔබ තුල ඉඩක් නැහැ. උන්වහන්සේ ඔබගේ ආත්මයත් එක්ක ගනුදෙනු කරනකොට ඔබට පුළුවන් ඔබ තුලම ඉන්න ඒ ස්වාමීන්ට අනගේ නාමයෙන් අන කරන්න. මගේ ශරීරයට, මගේ ආර්ථිකයට, මගේ පවුලට විරුද්ධව තියෙන සියලුම බලකොඩු දැන් කැඩේවා. ඔබ අදහනවා නම් අදින් පස්සේ ඔබේ නිවස තුල අවුරුදු ගානක් තිබිච්ච සියලුම ප්‍රශ්න මේ පාස්කුරිදෙන් පස්සේ අවසන් වන්නට යනවා. ඔබ නැගිටින්න. ඔබ නැගිටලා මොහොතක් නිශ්චලව සිටින්න. මේ මුල් ගෝලියෝ යේසුස් සාන්තගේ ගෝලකමට ආවත් පේත්‍රුස් තුමා එක අවස්ථාවකදී උන්වහන්සේ අඳුරන්නේ නැහැ කියලා ගෑනු ළමෙක් ඉස්සරහා කොණ්ඩේ කඩලා දිවුරුවා අඳුරන්නේ නැහැ කියලා. ඒ අවුරුදු 3මාරක් උන්වහන්සේ බලය ලැබපු හාස්කම් අත්දකපු හාස්කම් පාවිච්චි කරපු ගෝලේ යුදස් උන්වහන්සේගේ වචනය අහලා අවුරුදු 3මාරක් ළඟ ඉඳපු ගෝලේ උන්වහන්සේ පාවිච්චි උන් අතර වාද වේද නොඑක් තිබුණා. කුරුසි එන ගහන වෙලාවේ ගෝලෝ පැනලා දෙව්වා. බලය තිබුණා. හැබැයි යේසුස් වහන්සේගේ පීඩාවට ලක් වෙන වෙලාවේ මුල් ගෝලයා කියනවා අඳුරන්නේ නැහැ කියලා. මොකද්ද මේ වෙන්නේ? ඔබ කල්පනා කරන්න ඔබට අර්බුදකාරී ප්‍රශ්නයක් එනකොට පේත්‍රුස් සහ යුදස් වගේ අඳුරන්නේ නැති තත්ත්වයක එනවා. මේක වෙන්නේ අපේ තුල උන්වහන්සේගේ ආප්‍යානෝ වැඩ නොසිටිනකොට අපි ලෝකාකාරයෙන් අපේ ජීවිතයේ ඇදහිල්ලේ ගමන යනකොට යක්ෂයා අපව ආක්‍රමණය කරනවා. සුද්ධ සහභාගිකම ගත්තයින් පස්සේ අනෙක් ගෝලෝ හරි පැත්තට ගියා. ඒ යුදස් සුද්ධ සහභාගිකම ගත්තයින් පස්සේ සාතන් ඇතුළු වුණා. හරි භයානක වැඩක්. ඔහු ගිල්ලා යේසුස්ගේ පාව දුන්නා. නමුත් ඔබ දකිනා මේ උන්වහන්සේ මරණය පාතාලේ පරාජය කරලා ඊට පස්සේ දවස් 40කට පස්සේ ගෝලෝ බලන් එද්දීම ස්වර්ගයට වැඩම කරායින් පස්සේ 50 වෙනි දවසේ අපි ඉදිරියේ ගැන සමරන්නට යනවා. ඊට පෙර අද අපි ඔබට කියන්නට යනවා. ගෝලයන්ට ගෝ එක තැනක උඩුමහල් මැදුරේ නතර වී සිටින්න. ඔබගේ ආත්මෙන් පුරවන තෙක් සිටින්න. දවස් 40ක් ඔවුන්ගේ ගෙවල් දොරවල් නෑදෑයෝ දරුවෝ ඔවුන්ට ඔක්කොම අමතක වුණා. යේසුස් සාන්තෙත් එක්ක පුදුම කැපවීමක් කළ මේ දවස් 40 ඔවුන් හිටියා. මලුන්ගෙන් නැගිට යේසුස් සාන්තගේ පාමල හිටියා. ඔවුන්ගේ ආපු ඉගැන්වීම ඔවුන්ගේ ජීවිතේට මහා බලපෑමක් කරා. ඔබ උන්වහන්සේගේ අභිමුඛත්වයේ ආඥාවෙන් කාලය ගත කරොත් ඔබේ ඇල්මරුණ ජීවිත කඩා වැටෙන ජීවිත වෙනුවට උන්වහන්සේගේ අභිමුඛත්වය ඔබට අලුත් බලයක් සහ ආධිපත්‍යයක් එක ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. මේ මිනිස්සු බලෙන් 50 වෙනි දවසේ පෙන්තකොස්ත කියන දවසේ මලුන්ගෙන් නැගිලා හරියට දවස් 50 සම්පූර්ණ වෙන දවසේ
උන්වහන්සේගේ ආත්මය මේ 120 මතට පැමිණියා. ඔවුන් අන් භාෂාවල් කතා කර බලයෙන් පිරීලා. ඔවුන් දේශනා කරා 3000 හැරුණා හාස්කම් වෙන්න පටන් ගත්තා. එම යේසුස් වහන්සේගේ ආත්මය දැන් මේ සභා මන්දිරයේ ඇතුළේ දැන් සක්මන් කරමින් සිටිනවා. උන්වහන්සේ මැරුණා මලවුන්ගෙන් නැගිට්ටා. මෙන්න මේ දවස් 40න් පස්සේ 50 වෙනි දවසේ තමයි මේ ගෝලයන්ගේ ජීවිත සහම්බලෙන්ම වෙනස් වුනේ. ඒ නිසා මේ ජීවිත භාගයට තුන් කාලට අරෙක් කාලට කිතුණු ජීවිතෙත් එක්ක ඔබ වැටි නැගිටිනවා නම් මෙන්න අද දවස මේ උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට දවසේ උන්වහන්සේට ආරාධනා කරන්න උන්වහන්සේ ඔබව ස්පර්ශ කරන්න ගියා. ඔබ දැකි ඔබේ ස්වභාවයේ ශක්තියෙන් ජය ගන්න බැරි පාප පුරුදු ඇබ්බැහිකම් වෛර තිත්තකම් අමනාපකම් යක්ෂයාට තියෙන සියලු බලකොටු කැඩිලා ඔබ මේ උදෑසන නිදහස් වෙන්නට යනවා. මම දැන් සුද්ධාත්මයන් වහන්සේට මලවුන්ගෙන් නැගිට යේසුස් වහන්සේ කිව්වා ගෝලයන්ට මාගේ අහක් යෑම නුඹලාට ප්‍රයෝජනවත්. මම මෙහි මිනිස් ශරීරයක් තුල ඉන්න තාක්කල් මගේ ආත්මය නුඹලා වෙතට එවන්න බෑ කියා. උන්වහන්සේ ස්වර්ගයට ගියේ හේතුවක් ඇතුව උන්වහන්සේගේ ආත්මය අපිටට එවෙලා අපිත් එක්ක හැමදාම ජීවත් වෙන ශරීර කූඩුවකින් හිටියානම් එක තැනකට සීමා වෙනවා. දැන් උන්වහන්සේගේ ආත්මෙන් ලෝපුරා කෝටි සංඛ්‍යාත දෙනකක් එක්ක මේ වෙලාවේ උන්වහන්සේට ගනුදෙනු කරන්න පුළුවන්. හැම තැනම දැන් මෙතන ටීවී 1000ක් තිබුණොත් ඒ ටීවී 1000ටම channel වලට අපට කිසිම කැඩීමක් නැතුව ඒ පින්තූර රාමු බලන්න පුළුවන්. ෆෝන් එකක් තියෙනවා නම් ෆෝන් එකෙන් ඔක්කොම අපට බලන්න පුළුවන්. ෆෝන් 100ටම තියෙන එන දර්ශන පැහැදිලිව පේනවා. දෙවියන් වහන්සේ ඔබට මුළු මෙවුන් කරුණසා උන්වහන්සේගේ ආත්මය ඔබ එක කෙනාට වෙන වෙනම දැන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔබ දැත් ඔසවලා ඔබ ස්වර්ගයේ දිස බලලා කියන්න මලවුන්ගෙන් නැගිට යේසුනේ දැන් මාව ස්පර්ශ කරන්න. ඔබ කියන්න ඔබ මේ භූමියට ආපු විදියට නෙවෙයි අනුකොට සම්පූර්ණ ආත්මිකව මානසික ශාරීරික සුව ලබලා මේ වසර මගේ ජීවිතේ ආපස්සට හැරලා බලුවෙන් පස්සේ මේ වසර ඊටම සඵලවත් ආශිර්වාද වසරක් වෙන පිණිස සියලු බාධක ඉවත් කරන්න. ඔබ දැන් යක්ෂයාට අයිති තැනකක් නෙමෙයි. යේසුස් වහන්සේගේ ලේවල බිලදී ගත්ත කෙනෙක්. උන්වහන්සේ ඔබට මුද්‍රා කරලා තිබෙනවා. මට අයිති යේසුස් යන නාමයෙන් ඉල්ලන්න කියලා කිව්වේ. එදායින් පස්සේ මේ දිනෙන් පස්සේ කලින් ඉල්ලුවේ නැහැ එහෙම. දැන් ඔබට යේසුස් වහන්සේගේ නාමයෙන් ඕන දෙයක් ඉල්ලන්න අයිතියක් තිබෙනවා. යහපත් දේවල්. අපි ගීතිකා ගායනා කරන අතර අපි සුද්ධාත්මයන් වහන්සේට මේ සභාවේ ඉදිරි කොටස පවරනවා. අපි ප්‍රශංසා කරන විට ඒ අන් භාෂාවල් තිබෙන අය සභාවේ ඒ නමස්කාර කරද්දී අන් භාෂාවලින් නමස්කාර කරන්න. දර කෑලි ටිකක් එකට තියෙනකොට පත් වෙනකොට හොඳට ගිනි ඇවිලෙන වගේ බතක් එකක් හතර එකක් උණු කරගන්න පුළුවන් අපි නමස්කාර කරනකොට ඒ නමස්කාරයේ ආත්මය තුල දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔබ වඩ පිට බලන්නේ නැතුව දෑත් ඔසවලා කියන්න අද මේ පාස්කු රිට දවසේ ඔබ වහන්සේ මාව ආලේප කරන්න. සුද්ධාත්මනි මං ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. දැන් ඒ මැරිලා මලවුන්ගෙන් නැගිටලා උඹල් ගෝලොත් එක්ක දවස් 40ක් විදිය වහන්සේ අද උදෑසන අප මැද්දේ සක්මන් කරමින් යම් කෙනෙක් හදවත ඇරලා ඔබත් එක්ක සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නවද? හැම කෙනෙක් මතම ඔබගේ ආධිපත්‍ය ඔක්කලලා බස්සන්තර බක්කන්තරා ඕරාලා බක්කන්තර බලවත්තන්තරා ඕදිස්සල බක්කන්තරා ඔබගේ අනුභවය ඔබගේ ආලේපය ඔබගේ සුවය ඔබගේ සමාදානය බෑම යක්ෂ පැමිවලින් මේ සෙනඟව ගලවනවා. යේසුස් යනතුන් නාමය ඕලි කලලා ඕලි කලබච්චන්තලා ඕලා අකලබච්චන්තලා ඕලි සලා වර්ගයේ සේනාවත් එක්ක අපි ඔබට නමස්කාර කරනවා. දැන් ඔබගේ සේනාවත් එක්ක මේ සභාපති මම කරන්නේ දැම කෙනෙක් ඉස්පාත් ඕලියාලා බක්ඛන්නාරියලා බච්චාලා
ස්වාමීන් වහන්සේට ඔබ දන්නවද මේ ගීතිකාවේ තියෙන ආලේපය? ඔබ දන්නවද මේ ගීතිකාවේ තියෙන බලය? පුදුම ආලේපයක් දැනෙනවා. පුදුම ගින්නක් අප මැදේ දැල්වෙනවා. අපි නැවතත් කියමුද යුද්ධ සේනාවේ. අපි ඒක කියමුද සුද්ධාත්මෙනි යුද්ධ සේනාවේ. ඒ කොටස විතරක් අපි කියමු. යුද්ධ සේනාවේ සුද්ධාත්මෙනි කියලා අපි හැමෝම ඔබගේ දෑත් දෙක වසා ගන්න. ඒ ආලේපය, ඒ බලය අප මැදේ ක්‍රියා කරනවා. ඒ ගීතිකාව තුළ සුද්ධාත්මේ වැగిරෙනවා. ඔබ මා සමගී යුද සේනාවන් ආවතසතින් මා බියවන්නේ නෑ. ඔබ මා සමගී යුද සේනාවන් ආවතසතින් මා බියවන්නේ නෑ. ඔබ මා සමගී යුද සේනාවන් ආවතසතින් මා බියවන්නේ නෑ. ඔබ මා සමගී සුදාසෙනි ඒ ස්වාමිනී උත්තාන සීගන මොහොතේ ස්වාමිනී ආලේපය ඔබගේ මාය මනින සුදාපෙනි ස්වාමිනී ස්පර්ශ කරන්න දාත්තේ ස්වාමිනී වෙනාරුවන්ව ස්වාමිනී ස්පර්ශ ක්‍රියා කරන්න ස්වාමිනී මේ ජීවිත මේ සියල්ල බාර දෙනවා තාත්තේ ඔබගේ ආලේපය තුල ස්පර්ශ කරන්න ඔබගේ රෝගිය ස්පර්ශ වෙනවා ඔබ සුව වෙනවා ඇදහිල්ල සුව ගන්න ක්‍රියා කරන්න සුව ලබා ගන්න මේදන් ලෙසි ක්‍රියා කරන්න මා ජීවිතේ කියන්න උනාසේ ඔබේ මේක ජීවිතේට කැප් කරගන්න මේ ගීතිකාව තුල බොහෝ අර්ථයක් තියෙනවා අද මා මේක කැප් කරගන්න මුද්‍රාවක් කරගන්න ජීවිතේට ඔබ කැමති ලෙසි ක්‍රියා කරන්න රිෂිය රබස්සේ රිබා බබසේ කතරෙලෙ Admanabani Shudabeni Shudabeni Sparsha Karan ඔබ මා සමගී සේනාවන් ආවතසති වන්නේ ඔබ මා සමගී සේනාවන් ආවතසති වන්නේ ඔබ මා සමගී සේනාවන් ආවතසති වන්නේ ඔබ මා
සමගී ශුද්ධාත්මෙහි Oh, Riva Baba say, Rika te re 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 re, Riva Baba say re, ශුද්ධාත්මෙහි Shudamini, me mohate, me tappare, Swami me hama daruye mo bohasa takasanda. ස්පර්ශ කරන් මේ දැන් ක්‍රියා කරන් Oh, Swamini, මේ දැන් ස්පර්ශ කරන් Oh, Swamini, මේ දැන් උන්වහන්සේ නවාද අපොල සත මිදාතේ ගොසවන්න. Hallelujah. සුදි කරන්න උන්වහන්සේට. උන්වහන්සේ අද අපට බොහෝ රාශි ගන්නවා 16 තුලින්.